මාර්තු 31 වෙනි දිනේ දවසේ ඉතාමත් දුක්පරිත දෙයක් සිදු වුණා. ඒක පටන් ගන්න මෙහෙමයි මගේ තාත්තගේ අම්මා. ඒ කියන්නේ ලොකු අම්මා ගොඩක් අසනීප වෙනවා. ඇය රෝගාතුර වෙලා රෝහල්ගත වෙනවා. කියනවා ලොකු අම්මා මට ගෙයක් තියෙනවා. මං දැන් ඒ ගෙදර යන්නයි යන්නේ. එතකොට තාත්තා කියනවා නෑ අනිත් දවස් ටිකට් කපයි අම්මේ ගෙදර යමු. ඒ වුණත් ඇය අදහස් කරේ මෙහෙම ගියක් ගැන නෙමෙයි. ඇය අදහස් කරේ ස්වර්ගීය ජීවිතය ගැන. අඟහරුවාදා දින ඒ කියන්නේ හරියටම දවස් 3කට පස්සේ අඟහරුවාදා දින ඇය මේ ලොවින් සමුගන්නවා. ඉතින් ඒ වෙලාවේ මට එකපාර මතක් වුණා ලොකු අම්මගේ කොට්ටියටත් මේ ආඥාපත තිබුණා නේද ස්පිරිතාලෙදි කියලා. ඇත්තට මිෂෙල් අපි කොහේ ගියත් කොයි ගමන ගියත් මේ කොන්තේ ආඥාපත කියන්නේ අපි ජීවිතේ අපි අමතක නොකරන දෙයක්. ගීතාවලිය 91 පරිච්ඡේදයේ දෙවැනි කොටසේ මෙන්න මෙහෙම තියෙනවා. එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවිඳානෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. ජෙස්පීරයි සිස්ටර්. ජස්විතා මිෂෙල්. අපි අපේ ජීවිතය ගෙවාගෙන එන මේ ගමන ගොඩ කාලයකට පස්සේ මේ විදිහට අපි ජේසුත් එක්ක යන ගමන ගැන කතා කරන්න අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න විශේෂ චරිතයක්. අපි කැමති සිස්ටර්ගේ ජීවිතය ගැන සිස්ටර් ගැන පුංචි අදහසක් අපිත් එක්ක බෙදා ගන්නවට. මම අපොසරේ කාර්මේල් නිකායේ පැවිදි සොහිරියක්. මම මරිය සුබෝදා පැවිදි සොහිරිය. ඇත්තටම මිෂෙල් ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී විශේෂ කියලා අත්දැකීම් තියෙන අතරතුරම කුඩා අත්දැකීම් වල ගොඩක් තියෙනවා. මම සාමාන්‍යයෙන් චූටි අත්දැකීම් වලින් ජේසුගේ ආදරය ගොඩක් වෙලාවට අත්දකින්න කෙනෙක්. ඉතින් ජේසු මට ගොඩාක් ලොකු දේවල් දීලා නැහැ මගේ පැවිදි ජීවිතය ඇරෙන්න. ඒ වුණාට පුංචි දේවල් ජේසු මට ගොඩාක් දීලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් ගොඩක් අතරතුර මේ ළඟදි මම අත්දැකපු විශේෂ අත්දැකීමක් තමයි මම බෙදා ගන්න යන්නේ. ඇත්තටම කිව්වොත් අපි පරම්පරාවේ හැමෝම ළඟ තබා ගන්න පොතක් තමයි ගාලෙනේ ආඥා පොත කියන්නේ. එතකොට මේක ළඟ තබා ගන්න අතරතුරම මේ ළඟදී කියන්නේ මාර්තු 31 වෙනි දිනේ දවසේ ඉතාමත් දුක්පරිත දෙයක් සිදු වුණා. ඒක පටන් ගන්න මෙහෙමයි මගේ තාත්තගේ අම්මා. ඒ කියන්නේ ලොකු අම්මා ගොඩක් අසනීප වෙනවා. ඇය රෝගාතුර වෙලා රෝහල්ගත වෙනවා. එතකොට මෙහෙම රෝහලේ කාලේ ගෙවන අතරතුර ඉරිදා දිනය ඒ කියන්නේ ගොබ් ඉරිදා දිනය දිනේ උදෑසන මම මගේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්න අතරතුර ඇමතුමක් එනවා. ඉතින් මේක වීඩියෝ කෝල් එකක්. ඉතින් මම ආන්සර් කරනවා. ලොකු අම්මා මට තම අරන් තියෙන්නේ මෙහෙම කිව්වා. ලොකු දුව ඔයා මාව හොඳට බලාගත්තා. දැන් මගේ වාරේ මං ඔයාව හොඳට බලා ගන්නවා. මින් පස්සේ මං ඔයාලත් එක්ක ඉන්න එකක් නැති වෙයි. ඒ වුණත් මං ඔයාව හොඳට බලා ගන්නවා. එහෙම කියලා කිව්වා. ඉතින් ඒත් එක්කම ඊට පස්සේ මගේ තාත්තා යනවා ඇයව බලන්න. ඒ අතරතුර කියනවා ලොකු අම්මා මට ගෙයක් තියෙනවා. මං දැන් ඒ ගෙදර යන්නයි යන්නේ. එතකොට තාත්තා කියනවා නෑ අනිත් දවස් ටිකට් කපයි අම්මේ ගෙදර යමු. ඒ වුණත් ඇය අදහස් කරේ මෙහෙම ගියක් ගැන නෙමෙයි. ඇය අදහස් කරේ ස්වර්ගීය ජීවිතය ගැන. ඉතින් මෙහෙම කාලය ගෙවෙද්දී අනිත් මගේ සහෝදර මගේ නංගිටද ඒ වගේම මගේ අනිත් සහෝදර සහෝදරියන් සියලු දෙනාටම ඒ කතා කරලා ඇයගේ අවසන් ප්‍රකාශ කරනවා. ඒ අතරතුර ඇය කියලා තිබ්බා ඇයට ඇය මිය ගියන් පස්සු ඇයට හම්බෙච්ච ලස්සන සාරියක් තිබ්බා. ඒක අන්දන්න කියලා ඇය විසින්ම කිව්වා. ඒ වගේම තමයි ඇය කියලා තිබ්බා මන් අදාර පොත් තියෙන්නේ කබඩ් එකේ මේ තැනයි ඒව ගන්න කියලා. ඉතින් අඟහරුවාදා දින ඒ කියන්නේ හරියටම දවස් 3කට පස්සේ අඟහරුවාදා දින ඇය මේ ලොවින් සමුගන්නවා. ඉතින් ඇය සමු අරගෙන ඊට පස්සේ කොමරි ගෙදරට ඇගේ මේ බොඩි එක ගෙනාවයින් පස්සේ පැවිදි සොයන මංගලයට සහභාගී වුණ අවස්ථාවේදී ඇය නිකන් මේ ගල්ලෙනී ආඥා පොත ගැන කතා කරා. ඉතින් ඒ වෙලාවේ මට එකපාර මතක් වුණා ලොකු අම්මගේ කොට්ටියටත් මේ ආඥා පොත තිබුණා නේද ස්පිරිතාලෙදි කියලා.
ඇත්තට මිෂෙල් අපි කොහේ ගියත් කොයි ගමන ගියත් මේ කොන්තේ යාඥාපත කියන්නේ අපි ජීවිතේ අපි අමතක නොකරන දෙයක්. ඉතින් ඇය රෝහලදිත් ඇගේ කොට්ටියට මේ පොත ළඟ තබා ගත්තා. ඉතින් මෙහෙම සිස්ටර් කියද්දි මට මතක් වුණා අනේ මේ පොතේ ලියලා තියෙනව නේද මේ පොත ළඟ තබා ගන්න අය විශ්වාසයෙන් ළඟ තබා ගතහොත් දෙදිනකට පෙර ඔවුන්ගේ මරණය ඔවුන්ට දැනගන්න ලැබෙනවයි කියලා. ඉතින් මට හිතුණා ලොකු අම්මා හොඳ සූදානමක් කරගත්තා ඇත්තටම. මොකද ඇය ඇත්තටම සියලු දේ අතහැරියා. ඇත්තටම මේක මගේ ජීවිතේ ලොකු අත්දැකීමක්. මොකද මම හිතුවේ නැහැ මම මේක විශ්වාසයෙන් ළඟ තියාගත්ත තමයි මේ යාඥාපොත. ඒ වුණත් මෙහෙම අත්දැකීමක් මටම අත්දකින්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඉතින් ඒක මට ලොකු විශ්වාසයක් වගේම ලොකු අත්දැකීමක්. මොකද මේ ගල්ලෙණිය යාඥාපොතේ මෙහෙම විශ්වාසයෙන් ළඟ තබා ගත්තත් එක්ක මේ වගේ අත්දැකීමක් විඳින්න ලැබීම ගැන ඇත්තටම ඇය සියලු දේ අත්හැරලා මේ ලෝකේ තියෙන සියලු දේ අත්හැරලා ඒ වගේම ඇය අපි සියලු දෙනාටම කතා කරලා. මොකද එදා ඇය හොඳ සිහියෙන් හිටියා. හැමෝටම කතා කරලා කිව යුතු දේ හැමදේටම හැමෝටම කියලා තමයි ඇය මේ ලෝකයෙන් සමුගත්තේ. ඉතින් මේ ඇයගේ එක්ක මේ තිබිච්ච අත්දැකීම මං හිතනවා මේක ඔබ සියලු දෙනාටමත් විශේෂ අත්දැකීමක් වෙයි කියලා. ඔබත් අත්දැකලා ඇති මේ අත්දැකීම කියලා මං හිතනවා. ඇත්තටම සිස්ටර් පෞද්ගලිකව මේ ගල්ලෙණිය යාඥාපොත කියන එක මමත් ළඟ තියාගන්න කෙනෙක්. හැබැයි අර මේ තරම් ලොකු අත්දැකීම් දෙන ඒ විශ්වාසය දෙන ජේසු අපි ළඟම ඉන්න තැනක් කියන එක ඇත්තටම අපිට ගොඩක් වෙලාවට මේ වගේ අත්දැකීම් වලින් තමයි දැනෙන්නේ. ඉතින් මං හිතනවා ඒ ලොකු අම්මත් ගොඩක් වාසනාවන්තයි. ඒ කියන්නේ ඒ විශ්වාසය තුළ ඉන්න නිසාම ඒ පොත ළඟ තියෙන නිසාම ඒ කියන්නේ ඒ විශ්වාසයෙන් සූදානම් වුණා. මරණයට උනත් අපි කතෝලිකව දන්නවා අපි ඊළඟට යන නිවාසය ලොකු අම්මා කිව්වා වගේ ස්වර්ගීය ජීවිතය ලබන්න සූදානමක් වුණා ඒ පොත. එතකොට ඒ විශ්වාසය. ඉතින් ඒ වගේම මේ අත්දැකීම බෙදාගන්න මේක අහන්න ඒ වගේම අපිත් එක්ක එකතු වුණා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම සිස්ටර් ගොඩක් ස්තුතියි මේ අත්දැකීම විශ්වාසයෙන් අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් විශ්වාස කරන්න ඔයත් මේ වගේම ඔබත් මේ වගේම මේ ගල්ලෙණිය යාඥාපොත විශ්වාසයෙන් පරිහරණය කරන කෙනෙක් නම් ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාගන්න පහළ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක හැමෝටම දැනගන්න පුළුවන් වෙයි ඒ විශ්වාසය. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි. ජේසුස් පිහිටයි. ජේසුස් පිහිටයි.